නිරෝගී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ලුණු. ලුණු කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්නේ. අපි ලුණු රසට ඇබ්බැහි වෙලා. මොන රසකාරකයේ දැම්මත් අපිට ලුණු නැතුව නම් කිසිම කෑමක් කන්න බෑ. ඉතින් අපි අද කතා කරමු ලුණු ගැන. ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් අපේ ඇඟේ මාංශ පේශී ස්නායු ක්‍රියාකාරීත්වයට වගේම ජල සමතුලිතතාවය පවත්වා ගන්නත් ගොඩක් උදව් වෙනවා. කොහොමත් අපේ ආහාරවල සෝඩියම් ස්වභාවිකවම අඩංගු වෙනවා. ඊට අමතරව අපිත් ආහාර රස කරගන්න සෝඩියම් ක්ලෝරයිඩ් කෑම වලට එකතු කරනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ට දවසකට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ලුණු තේ හැඳි 1යි. ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 5යි. හැබැයි අපේ ලංකාවේ මේ වෙනකොට ලුණු පරිභෝජනය 1/3 ගුණයක්. ඒ කියන්නේ දවසකට එක්කෙනෙක් පාවිච්චි කරන්න ඕනේ ලුණු තේ හැඳි 1යි වුණාට ලංකාවේ එක පුද්ගලයෙක් දවසට ලුණු තේ හැඳි 3ක් පාවිච්චි කරනවා. අපි කෑමත් එක්ක ලුණු වැඩිපුර ගත්තාම ඒ ලුණු අපේ ඇඟේ ලේ වලට එකතු වෙනවා. එතකොට ලේ වල ඝනත්වය වැඩි වෙනවා. මේ ඝනත්වයේ සාමාන්‍ය මට්ටමට ගන්න රුධිර නාල වලින් පිට තියෙන ජලය රුධිර නාල ඇතුළට ඇදලා ගන්නවා. එතකොට රුධිර නාල වල තියෙන රුධිරයේ පරිමාව වැඩි වෙනවා. ඉතින් එතකොට ලොකු පීඩනයක් යොදලා මේ රුධිර නාල වලින් ලේ ගමන් කරන්න වෙනවා. අන්න එතකොට තමයි ලුණු කෑවහම අපේ ඇඟේ ප්‍රෙෂර් වැඩි වෙනවා කියලා කියන්නේ. ප්‍රෙෂර් වැඩි වෙන්නේ එහෙම නැත්නම් රුධිර පීඩනය වැඩි වෙන්න වගේම වැඩිපුර ලුණු කනකොට හෘද රෝග වලට තියෙන අවදානමත් ගොඩාක් වැඩි වෙනවා. ලුණු කියලා කියන්නේ අපි ආහාර කල් තියාගන්න වැඩිපුරම භාවිතා කරන දෙයක්. ඉතින් මේ හින්දා සකසපු ආහාරවල කල් තබා ගන්න සකසපු ආහාරවල අධිකව ලුණු එකතු කරලා තියෙනවා. අච්චාරු වර්ගවල සකසපු මස් වර්ගවල ඒ කියන්නේ සොසේජස් මීට් බෝල්ස් වගේ දේවල් වල ක්ෂණික නූඩල්ස් වර්ගවල සෝස් වල චීස් වල සුප් කැටවල ගැඹුරු තෙලේ බෙදපු ඇට වර්ගවල සමහර පාන් වර්ගවල සැකසු ධාන්‍යවල අධික විදිහට ලුණු එකතු කරලා තියෙනවා. ඔයා දැන්ටමත් අධිකව ලුණු පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට ටික ටික ලුණු පාවිච්චිය අඩු කළොත් ලුණු රසයට තියෙන ප්‍රියතාවය අඩු කරගන්න පුළුවන්. හැබැයි එකපාරටම මේක කරන්න බෑ. ටික ටික තමයි ලුණු පාවිච්චිය අඩු කරගන්න ඕනේ. ඒ නිසා තමයි අවුරුද්දට අඩු දරුවන්ට කෑම දෙනකොට ඒ කෑම එකට ලුණු එකතු කරන්න එපා කියලා උපදෙස් දෙන්නේ. එතකොට ලුණු වලට තියෙන ප්‍රියතාවය අඩු කරගන්න පුළුවන්. පොඩි කාලෙදි ගොඩාක් රසට ඇබ්බැහි වෙනවා. ඒ හින්දා පොඩි කාලෙදිම ලුණු පරිභෝජනය අඩු කරනවා නම් ලොකු වෙනකොට ලුණු වලට තියෙන ඇබ්බැහිය අඩු කරගන්න ඒක උදව්වක් වෙනවා. වෙළඳ පොලේ තියෙන ලුණු වලට අයඩින් එකතු කරලා තියෙන්නේ. අයඩින් කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒ හින්දා වෙළඳ පොලේ තියෙන ලුණු අපි පාවිච්චි කරනකොට අවුව වැටෙන්නේ නැති තැනක අවුව වැටෙන්නේ නැති භාජනයක තමයි ලුණු තැම්පත් කරන්න ඕනේ. ලුණු ගබඩා කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් තද ඉරු එළියට නිරාවරණය වුණොත් මේ අයඩින් විනාශ වෙලා යනවා. ලුණු වල තියෙන අයඩින් පරිස්සම් කරගන්න ඕනේ නම් රස්න පිටින් ආහාර වලට ලුණු දාන එක නතර කරන්න ඕනේ. කෑමක් උයලා ඉවරුණාට පස්සේ ඒක නිමුණාම තමයි අපි ලුණු එකතු කරන්න ඕනේ. එතකොට තමයි ලුණු වල තියෙන අයඩින් ටික විනාශ වෙන්නේ නැතුව අපේ ඇඟට ගන්න පුළුවන් වෙන්නේ. කෑම රස කරගන්න අධිකව ලුණු දාන්න නැතුව අධිකව ලුණු එකතු කරපු කුළුබඩු කැට දාන්න නැතුව අපිට පුළුවන් 3-5 වර්ග ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා වගේ දේවල් කෑම වලට එකතු කරගෙන කෑම රස කරගන්න. මම ඔය කියපු ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා. එතකොට අපි පාවිච්චි කරන අනිත් කුළුබඩු වර්ග අපේ බෝවන රෝග අවදානමෙන් අපිව බේර ගන්න උදව් වෙනවා. ඒ හින්දා කෑම උයනකොට කුළුබඩු වර්ග වැඩිපුර පාවිච්චි කරන්න ලුණු පාවිච්චිය කෑම රස ගන්නවන්න පාවිච්චි කරන කුළුබඩු කැට වර්ග පාවිච්චි කරන එක පුළුවන් තරම් අඩු කරගන්න. අපි කෑමට එකතු කරගන්න වේලපු මාළු වල හාල් මැස්සෝ කරවල ඉස්සෝ මේ වගේත් අධිකව ලුණු තියෙනවා. මොකද ඒවා කල් තියාගන්න ලුණු දාලා තමයි වේලන්නේ. එතකොට ඒකේ තියෙන ලුණු ටික අපේ ඇඟට එකතු වුණාම අපේ ඇඟේ ලුණු ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඒ වගේ කෑම උයන්න කලින් වතුරේ දාලා තියලා ලුණු අයින් කරලා හොඳට සෝදලා තමයි කෑම එක උයන්න ගන්න ඕනේ. එහෙම ගන්න කෑම වලට කියන්නේ කරවල හාල් මැස්සන්ට අපි කෑම උයනකොටත් නැවත වාරයක් ලුණු එකතු කරන එකෙන් වළකින්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ වේලද්දි දාපු ලුණුයි අපි කෑම උයද්දි දාන ලුණුයි එකතු වෙලා ලොකු ලුණු ප්‍රමාණයක් අපේ ඇඟට එකතු වෙනවා. අපි කඩෙන් පැකට් කරපු කෑමක් ගන්නකොට ඒකේ ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලුණු ප්‍රමාණය අඩුයි නම් කොළ පාට ලුණු මධ්‍යස්ථ ප්‍රමාණයේ නම් කහ පාට වැඩිපුර ලුණු තියෙනවා නම් රතු පාට. ඉතින් රතු පාටට තියෙන ලුණු සහිත තියෙන ආහාර වර්ග අපි
පුළුවන් තරම් ගන්න එක අඩු කරන්න ඕනේ. අඩුවෙන්ම තියෙන කොළ පාට තියෙන කෑම වර්ග අපිට ගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට ලුණු අරගෙන අනවශ්‍ය ලුණු ටික අඩු කරගත්තොත් අපිට පහසු වෙනවා අපේ ඇඟේ රුධිර පීඩන මට්ටම අඩු කරගන්න සහ හෘද රෝග වලට තියෙන අවදානම අඩු කරගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. සුවවැදනී YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වගේ වටින වීඩියෝස් බලන්න, share කරන්න. දිගටම සුවවැදනී එක්ක රැඳිලා ඉන්න කියලා ආයෙත් ආරාධනා කරනවා.